ජපමාලි කියන්නේ තියෙන ලේසි මෙතඩ්ස් හතරක්. පළවෙනි මෙතඩ් එක තමයි බ්‍රේක් අප් මෙතඩ්. මේකෙදි කරන්නේ අපි දන්නවා දවසේ ප්‍රධාන වෙලාවල්. ඒ කියන්නේ උදේ, දවල්, රෑ. මේ වෙලාවල් වලදී අපි ජපමාලේ තියෙන මේ පන්ති පහ බෙදා ගන්නවා. ඒ කියන්නේ උදේට පන්ති දෙකක් කියනවා, දවල්ට පන්ති දෙකක් කියනවා, රෑට අන්තිම පන්තිය කියනවා. මේ වගේ ඔයාලට පුළුවන් දවසේ ප්‍රධාන වෙලාවල් වලදී මේ ජපමාලේ තියෙන පන්ති පහ බෙදාගෙන උච්චාරණය කරන්න. දෙවෙනි මෙතඩ් එක තමයි while working method. මේකෙදි ඔයා මොකක් හරි වැඩක් කරද්දි, ඒ කියන්නේ අතු ගාද්දි, මල වලට වතුර දාද්දි, උයද්දි මේ වගේ මොකක් හරි වැඩක් කරද්දි ඔයාට පුළුවන් සුදු ජපමාලය හිතින් උච්චාරණය කරන්න. තුන්වෙනි මෙතඩ් එක තමයි travelling method. ඔයා කොහේ හරි ගමනක් යද්දි, ඒ කියන්නේ බස් එකෙන්, කෝච්චියෙන්, පාරේ යද්දි ඔයාට පුළුවන් සුදු ජපමාලය කියන්න. මේකට ඔයාට යූස් කරන්න පුළුවන් ඔයාගේ අත් දෙකේ ඇකිලි 10 නැත්තම් කොන්ත මුද්දක්. හතරවෙනි මෙතඩ් එක තමයි ස්ක්‍රිප්චර් මෙතඩ්. පර්සනලි මමත් ගොඩක් highly recommend කරන මෙතඩ් එකක් තමයි මේ ස්ක්‍රිප්චර් මෙතඩ් කියලා කියන්නේ. මේකදී අපි කරන්නේ එක් එක් ජපමාල පන්තියට අදාළ අභිරහස තියෙනවානේ. ඒ අභිරහසට අදාළ බයිබල් පාඨය අපි අරගන්නවා. ඒක අරගෙන ඒක කියෝලා ඒ බයිබල් පාඨය අපි මෙනෙහි කරනවා. ඊට පස්සේ තමයි මේ ජපමාල පන්ති අපි උච්චාරණය කරන්නේ. උදාහරණයකට අපි ගමු ගාබ්‍රියෙල් දේවදූතයා දේවමාතන් වහන්සේට මංගලම් කීමේ සිද්ධිය. මේකට අදාළ බයිබල් පාඨය අපි අරගන්නවා. අරගෙන මේ බයිබල් පාඨය කියවලා අපි මේ බයිබල් පාඨය මෙනෙහි කරනවා. අන්න ඊට පස්සේ අපි ඒ ජපමාල පන්ති අපි උච්චාරණය කරනවා. ඉතින් ඔයාට ජපමාල කියන එක එපා වෙලාද තිබ්බේ? ඉතින් අදම මේ මෙතඩ්ස් ටික try කරලා හැමදාම ජපමාල කියන්න පටන් ගන්න. ඔබ සැමට චේසු වේටයි.